ආයාලුවනේ සුබ දවසක් ඔයාලා සිල් දනාටම. ඉතින් අද සාදරයෙන් පිළිගන්නවා මගේ Gadget Rescue YouTube channel එකට. යාළුවනේ මං ගාව අද තියෙනවා Canon G20010 printer එකක්. මේක ගලවලා තියෙන්නේ. මේ printer එකේ යාළුවනේ මෙන්න මේ cable එක damage වෙලා තියෙන්නේ. මේ cable එක damage. ඉතින් මම මෙතනොත් ගලවලා බැලුවා. මේ cable එකේ මැද damage. ඒකින්ද මේක හරියට වැඩ කරන්නේ නැහැ. ඉතින් යාළුවනේ මං ගාව තියෙනවා අලුත් cable තුනක්. අපි බලමු මේ printer එකට මේ cable ටික කොහොමද සම්බන්ධ කරලා අපේ වැඩේ ප්‍රශ්නේ හරි ගස්ස ගන්න කොහොමද කියලා. ඉතින් යාළුවනේ දිගටම රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක. හරි යාළුවනේ අපි එනම් වැඩේ පටන් ගමු. අපි ඉස්සෙල්ලා මේක ගලව ගමු. යාළුවනේ ගලවගත් ඉස්සරෝම මේ පැත්තේ තියෙනවා ස්ක්‍රීන් එකක්. මෙතන වලට පේන ඇති මේ ස්ක්‍රීන් එක අපි පන්න ගමු. ඊළඟට මෙතන තියෙන පොඩි බ්‍රැකට් එකක්. බ්‍රැකට් එකත් පන්න ගමු. ඊළඟට අපිට මේ බෙල්ට් එක ගලව ගන්න පුළුවන් මෙතනින්. ඊළඟට යාළුවනේ හෙඩ් එක අපි ගලවලා එළියට ගන්න ඕනේ. ඒක ගන්න මෙතනයි මෙන්න මෙතනයි යන තුනක් තියෙනවා. අපි යන තුන ගලවගමු. ඊළඟට යාළුවනේ මේ කෑල්ල අපිට වෙනම ගන්න පුළුවන්. වලට පේන ඇති. මෙහාට පොඩ්ඩක් ඇදලා මෙහෙට සයිඩ් කරා නම් මෙතන තියෙන කට්ටේ පයින්නවා. ඊට පස්සේ අපිට මෙහෙම ගන්න පුළුවන්. ඊළඟට මේ කෑල්ල ඇදලා අයින් කර ගන්න පුළුවන්. මේ තියෙන අපේ හෙඩ් එක. ඉතින් යාළුවනේ අපි මේ වයර් මේ ටිකත් ගලව ගන්න ඕනේ. ඒක එච්චර අමාරු නෑ. වලට පේන ඇති මෙතන මේ කෑල්ලක් තියෙනවා ප්ලාස්ටික් කෑල්ලක්. මේකේ තියෙන පොඩි කට්ටයක්. මේක උස්සලා මෙහාට තද කරන්න තියෙන්නේ. කරපුවම මේක එනවා. හරි අපි හෙඩ් එක ගලව ගත්තා. මේ වැඩේ කරද්දී යාළුවනේ මේ printer එක නම් බටවල තින්ත නැහැ. ඔයාලගේ මේ වැඩේ කරද්දී අනිවාර්යෙන් මේ කෑලි දෙක උඩට උස්සන්න ඕනේ. මේ කෑලි දෙක මේකයි උඩට උස්සලා හෙඩ් එක ගලව ගන්න. හෙඩ් එක ගලවලා පැත්තකින් තියාගන්න. මොකද හෙඩ් එකේ තියෙන තින්ත අතේ ගෑවෙනවා. ඊළඟට මේ කෑල්ල වහලා අපිට වැඩේ කරගන්න පුළුවන්. මෙතනයි යන දෙකක් තියෙනවා. අපි යන දෙක ගලව ගමු. හරියටම ටූල් එකක් පාවිච්චි කරන්න. මේකේ සවුත් වුණොත් ඇනේ අපිට අමාරුයි වැඩේ කරගන්න. මේක ගොඩක් තදයි මෙතන ඇනේ. මේක ගලවුවට පස්සේ යාළුවනේ පරිස්සම් වෙන්න හරියට මෙහෙම අල්ලගන්න. මේකේ තියෙනවා ස්ක්‍රීන් දෙකක්. ඔයාලට මම පෙන්නන්නම්. මෙන්න මෙතනයි ස්ක්‍රීන් දෙකක් තියෙනවා. ඒ ස්ක්‍රීන් දෙක පරිස්සමෙන් අයින් කරගන්න. මොකද පැන්නොත් එහෙම හොයාගන්න බෑ. මේ තියෙන්නේ ඊළඟට මේකේ යටත් ස්ක්‍රීන් දෙකක් තියෙනවා. ඒ දෙක නම් පයින්නේ නැහැ. පයින්නා වගේ කියලා හිතුනොත් ඒකත් ගලව ගන්න. මේ කෑල්ල හයි කරලා තියෙන විදිහ මතක තියාගන්න. ඊට පස්සේ අපි මේ කෑල්ල හිමීට අයින් කරගමු. ඊළඟට තියෙන මදර්බෝඩ් එක. මදර්බෝඩ් එකේ යන හතරක් තියෙනවා. මේ හතරත් අපි ගලව ගමු. මේක ගලවගත්ත යාළුවනේ මේ මදර්බෝඩ් එක ටච් කරන්න එපා. මේ මෙතනින් වගේ අල්ලගන්න.
ඊට මෙතනින් අල්ලලා ගන්න මදර්බෝඩ් එක. මේ තියෙන අපිට ඕනේ කොටස අපි මේකට හයි කරගන්න විදිය බලමු. මේ තියෙන කේබල් තුන මේක ඇල්ල පන්නන්න ඕනේ. පන්නලා අපි කේබල් තුන ගමු. මේක පරිස්සමෙන් කොහෙන් හරි අරන් තියාගන්න මේ කොටස හෙඩ් එක. යාළුවනේ ඊළඟට මේ කේබල් තුන මේ තියෙන විදිහට හදා ගන්න ඕනේ. ඔයාලා හොඳට බලන් ඉන්න මම හදන විදිහ. ඔක්කොම එකපාර ගලව ගන්න යන්න එපා. එකින් එක ගලවගෙන පිළිවෙලකට හදා ගන්න. නැත්තම් ඔයාලට පැටලෙනවා. මේකේ කේබල් වර්ග දෙකක් තියෙනවා. එකක් මේ පින් 11ක් තියෙන ලොකු කේබල් එකකින් දෙකක් තියෙනවා. ආයේ පින් ගොඩක් තියෙන පොඩි කේබල් එකක් තියෙනවා. එතකොට මේ තුන විදිහකට තමයි මෙතන සෙට් කරලා තියෙන්නේ. ඔයාලා හොඳට බලන් ඉන්න මම මේ කරන විදිය. පුළුවන් නම් මේකේ පැත්තක් නැහැ. ඒ වුණාට මේකේ මේ තියෙන විදිහටම පුළුවන් නම් මේ වැඩේ කරගන්න. මේකේ අකුරු තියෙන පැත්තම බලලා ඊළඟට අපි මේ මදර්බෝඩ් එකට මේ කේබල් තුන සම්බන්ධ කරගමු. මේකේ තියෙන විදිහට අපි නමාගත්ත විදිහටම ඒ කේබල් එකට අදාළ කේබල් එක සම්බන්ධ කරගන්න ඕනේ. ඊළඟට මේ වගේ පොඩි ටේප් කෑල්ලක් කපාගෙන මෙතෙන්ට ගහ ගන්න.
මේ විදිහට ඊළඟට මේ කෑල්ලත් මෙතෙන්ට අලවන්න ඕනේ. මේක මදර් බෝඩ් එකේ ටච් වෙන හින්දා මෙන්න මේ විදිහට අපේ මෙතන වැඩ ටික ඉවරයි යාළුවනේ. දැන් මේක හයි කරගන්න තියෙන්නේ. හරි මෙතන වැඩ ටික ඉවරයි. ඊළඟට මේ කොටස මේකත් පරිස්සමෙන් හයි කරගන්න. මේ ස්ක්‍රීන් දෙක පණි. හරි යාළුවනේ මෙතන අපි හයි කරගෙන ඉවරයි. දැන් මෙතනට ස්ක්‍රීන් දෙක දාගමු. මේක ඔයාලට කැමති විදිහකට පහසු විදිහකට අතින් හරි ටූල් එකකින් හරි දාගන්න. හරි යාළුවනේ අපි එඩිට් කරගෙන ඉවරයි. ඊළඟට මේ කොටසේ මෙන්න මේ ප්ලාස්ටික් කෑල්ල හයි කරගන්න ඕනේ. අපි ඒකට මේ ටික ගලවගෙන මේ රිබන් එකේ දිග ප්‍රමාණයම ගන්න වරදින්නේ නැහැ.
දාගෙන මෙන්න මේ විදිහට හයි කරගන්න. ඊළඟට අපිට තියෙන්නේ මේ කොටස හයි කරගන්න. මේක දානවා. මෙන්න මේ විදිහට යාළුවනේ ඔයාලට මෙතන පේන ඇති පොඩි ඉරි කෑලි ටිකක් ගහලා තියෙනවා පොඩි ඩොට් එකක් තියෙනවා එහා පැත්තේ මේ ඉරි කෑලි දෙක මැද්දට තමයි මේ ඩොට් එක සෙන්ටර් වෙන්න ඕනේ හරියටම ඔන්න මේ පල්ලෙහාටත් නෙමෙයි උඩටත් නෙමෙයි මෙන්න මේ මැද්දට තමයි සෙන්ටර් වෙන්න ඕනේ මැද්දට සෙන්ටර් කරලා තද කරගන්න හරි ඊළඟට මෙතන ස්ප්‍රේන් එක දාගන්න මේ පටිය දාගෙන
හරි ඒක දාගත්තා. ඊළඟට මෙතන පොඩි කෑල්ලක් තියෙනවා. මෙතෙන්ටත් තැනයක් තියෙනවා ඒකත් දාගන්න. හරි යාළුවනේ ඉතින් මේ කොටස තමයි අමාරු කොටසකට තියෙන්නේ සම්බන්ධ කරගන්න. අපි මේ කොටස කරා. ඊළඟට මේකේ කොට කේබල් එකේ ඉඳන් දිග කේබල් එකට පේනවා ඇති. කේබල් තුන වෙනම තියෙන්නේ. කොටයි දිගයි ඊළඟට දිග එක. ඒක මේ පැත්තේ ඉඳන් තමයි බෝඩ් එකට සම්බන්ධ වෙන්න ඕනේ. කොට කේබල් එක මෙතන මුලටම තියෙන මේ ජැක් එකට. ඊළඟ එක මෙතෙන්ට ඊළඟ එක මෙතෙන්ට. ඊළඟට මේ කේබල් එක යාළුවනේ ඔරිජිනල් printer එන කේබල් එකට වැඩිය දිගයි. මේක අපිට හරියට හම්බෙන කේබල් එකක් හම්බුනොත් හොඳයි. ගොඩක් වෙලාවට දිග කේබල් එකක් තමයි හම්බෙන්නේ ඊට වැඩිය. ඉතින් අපිට පුළුවන් මෙතන මේකේ තියෙන නැම්මවල් බලලා මෙතනින් නමාගෙන මෙතෙන්ට ගෙනල්ලා මෙතන මේ දිග හරියත් ඔහොම නමලා මෙතන ඇතුළට තියෙන්න සම්බන්ධ කරගන්න මේ ටිකට. ඉතින් යාළුවනේ එච්චරයි කියලා දෙන්න තියෙන්නේ. ගොඩක් වෙලාවට මේ ඔයාලට පේන මෙන්න මෙතන මේ තියෙන රිබන් තුන ඩැමේජ් වෙලා තිබ්බොත් මේක හරියට වැඩ කරන්නේ නැහැ. මෙහෙම කැඩි යනවා. ඊළඟට මොනවත් හෙල්ලෙන්නේ නැහැ. මේක හෙඩ් එක වැඩ කරන්නේ නැතුව යනවා. එහෙම වුණොත් අපිට හිතා ගන්න පුළුවන් සමහර විට මේ කේබල් වල ප්‍රශ්නයක් කියලා. ඒකට බලන්න පුළුවන් මේ කේබල් ඩැමේජ් වෙන්නේ මෙන්න මේ කොටසේ. මෙන්න මේ කොටසේ තමයි කේබල් ටික ඩැමේජ් වෙන්නේ. ගොඩක් වෙලාවට මේ කේබල් එකක් කොහොම ඇඹරලා මේ හෙඩ් එක ඇතුළට ගියොත් මේ කේබල් ඩැමේජ් වෙනවා. මෙන්න මේ විදිහට තියෙන්න ඕනේ වැඩ කරන්න. මෙන්න මේ විදිහට වැඩ කරන්න ඕනේ. ඉතින් මේ වගේ එකක් වුණොත් මේ මැද හරියෙන් හරි කොහෙන් හරි මේ කේබල් එක ඩැමේජ් වෙලා තිබ්බොත් මෙන්න මේ මම කියලා දුන්න විදිහට තමයි යාළුවනේ කේබල් ටික දාගන්නේ. ඉතින් යාළුවනේ සියලුම දෙනාට සුබ දවසක්.